hello boys and girls සාදරෙන් ආදරෙන් පිළිගන්නවා ගේමින් වීම YouTube channel එකෙන් ගෙන තවත් අලුත් මලුත් වීඩියෝ එකකට. ඉතින් boys and girls අදත් ගෙනල්ලා තියෙන්නේ සුපිරිම සුපිරි වීඩියෝ එකක්. වීඩියෝ එක මොකක්ද කියලා ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම thumbnail එකේ දකින්න ඇති යාළුවනේ. ඉතින් ඕගොල්ලෝ ගොඩක් අය දන්න චරිතයක් සහ ඉතින් ලංකාවේ මචං මේ proxy account ගැන කියන proxy server හරියටම හදන විදිය දැනගන්න ඕන නම් මචං ඉතින් ලංකාවේ ඉන්නේ එකම content creator කෙනෙක් විතරයි මචං. ඉතින් දන්නවා ඇති මෙන්න අද ලොබියට ගෙන්නලා තියෙනවා යාළුවනේ. ඉතින් ගේමින් සල්ලා හරිද ඕගොල්ලෝ දන්නවා ඇති චරිත කවුද කියලා. ඉතින් යාළුවනේ අපි වැඩි කතා ඕනේ සල්ලාගෙන් පළවෙනි ප්‍රශ්නේ අහමු. ඉතින් සල්ලා අයියේ ඔයාගේ ඇත්තම නම මොකද්ද? වගේ ඇත්තටම නම් මචං මියුර හේෂාන්. මියුර හේෂාන්. මියුර හේෂාන් තමයි යාළුවනේ ගේමින් මේක ඕක නම් ගොඩක් කට්ටිය නම් දන්නේ නැතුව ඇති මොකද මං කියලාත් නැහැ වීඩියෝ එක. ඒක තමයි මේ ෆස්ට් ටයිම් ඉන්ටර්විව් එකද? ඇත්ත. ඕනේ. ඒක තමයි. ඉතින් යාළුවනේ මේ තමයි ගේමින් සල්ලාගේ ෆස්ට් ටයිම් ඉන්ටර්විව් එක. ඉතින් ඔන්න ගේමින් විම සල්ලවත් ගෙන්නවා ගොඩක් අය ඉල්ලලා තිබ්බේ නැහැ. ඉතින් මට වීඩියෝ එකකට කමෙන්ට් එකක් දාලා තිබ්බා. මං කන්ටැක්ට් කරගන්න බැලුවා. ඉතින් ඔන්න අද කන්ටැක්ට් කරගෙන වීඩියෝ එකක් කරමු කියපු ගමන් අනිවාර්යෙන්ම හා කිව්වා එන්නම් කිව්වා thank you so much අයියේ. ඉතින් වයස කීයද? වයස නම් මචං 18යි. 18යි. ඉතින් 18ක කොල්ලෙක් එතකොට මේ වෙනකොට ඉගෙන ගන්නවද නැත්නම් ජොබ් එකක් කරනවද? තාම නම් මචං ජොබ් එකක් නම් කරන්නේ නැහැ මේ ෂේප් එකේ ස්ටඩි වලට කරන් ඉන්නවා. එතකොට මේ වෙනකොට YouTube එකේ subscribersලා ඉන්නවා ගොඩක්. සාමාන්‍යයෙන් YouTube එකෙන් සාමාන්‍ය ගාණක් මේ වෙනකොට හොයලා තියෙනවද? ඕක ඇත්තම කතාව මං කිව්වොත් තාම ඒ කියන්නේ මම මොනිටයිසේෂන් ඔන් කරෙත් බං 20යි කිය වගේ හරිද? එතකොට මේ ඕක දැන් රංගේ තේරෙන්නේ බං මොනිටයිසේෂන් ඔන් කරපු දවස් ඉඳන් තව හරිද? සමහර කොල්ල කෙල්ල ඉන්න හිටන් ඉන්න ඇති YT එකේ මොනිටයිසේෂන් ඔන් වුණ ගමන් අම්මඩ උඩු ලක්ෂ 2යි ලක්ෂ 3යි බැංකුවට කියලා. තාම මේ ඒ කියන්නේ දැන්ට ඉන්නවා සබ්ලා 50ක කිට්ටු කරලා ඉන්නවා. තාම මචං සතපහක් හොයලා නැහැ. හැබැයි මේ ස්පොන්සර් වලින් හොයලා තියෙනවා. ස්පොන්සර් වලින් සාමාන්‍ය ඉතින් හොයලා තියෙනවා. ඔන්න යාළුවනේ ඉතින් YouTube එකේ ඒ හැටි ගානක් වන්න බෑ. අනික මේ ලංකාවේ ගේමින් channel වලට ඒ හැටි ගානක් ගෙවන්නෙත් නෑ මන් දන්න තරමින්. ඔව් බං ස්පොන්සර් වලින් අනම්මනම් ඒ වගේන් තමයි ඉතින් ගේමක් ගා ගන්න පුළුවන්. මේ අරගේ රෙවෙනියු එකෙන් හොයන්නත් පුළුවන්. ඔයාලා මහන්සි වුණොත්. මහන්සි වුණොත් අන්න ඒකයි. මහන්සිය තරමට තමයි ප්‍රතිඵල තියෙන්නේ. අන්නේ තමන්ගේම කන්ටෙන්ට් දාන්න කියලා තමයි කියන්න තියෙන්නේ අනුන්ගේව උස්සන්නේ නැතුව. උස්සන්නේ නැතුව. අන්න ඒකයි. ඉතින් දැන් ඇත්තටම ඇයි මේ ඒ කිව්වේ ඔයා වෙනස් විදිය කන්ටෙන්ට් නේ දාන්නේ? ඒ කියන්නේ ඇයි ප්‍රොක්සි සර්වර් හදන හැටි ගැනම දාන්නේ? ප්‍රොක්සි සර්වර් හදන හැටි ගැන දාන්නේ මචං ඇත්තම කතා කිව්වොත් කෙලින්ම අහිංසක කොල්ල වෙනුවෙන්. හරිද? ඒ කියන්නේ හැමෝටම දැන් උඹට මට උනත් ගන්න බෑනේ එකපාර ලක්ෂ ගණන් දීලා සකුරයි පොප් account ඇත්තම කතාව. මේ හැමෝම ආසයි ඕ මැක්සිමෝ බූයා පාසනම් මනම් හැමදේම දාන්න මේ ප්‍රොක්සි account එකේ මචං ගේම් එකේ ආපු හැමදේම V badge එක පවා තියෙනවා. එතකොට මේ වගේ account එකකට එකපාර කොල්ලෙන් log වෙද්දි ඌට මචං ආය අට්ට මේ සතුටක් දැනෙන්නේ. ඕක මම ඒක මේසන් මටත් එහෙමම තමයි. හරිද? මමත් පළවෙනි පාර පොක්ස් එකට ලොග් වෙද්දි මචං ආයේ ඕන්නේ නැහැ. හරිද? උඩ පැන මචං කිඩ් බලන්න. හරිද? ඒ ෆීලින් එක කොල්ලෙක්ට දෙන්න ඒ කියන්නේ මචං TikTok වල එම ප්‍රොක්සි සල්ලි වලට විකුණනවා. මටත් මෙසේජ් දාලා තියෙනවා සල්ලි වලට ප්‍රොක්සි දෙනවද නම්මනම්. ඕවා මේ මම නම් මචං ඔය සල්ලි දීලා අනම්මනම් කොල්ලොන්ගෙන් අවුව පන්නන්නේ සීන් නෑ මචං. මට පුළුවන් දේ හරියටම මම නොමිලේම කියලා දීලා තියෙනවා මචං. channel එකට ගිහින් බැලුවා කි proof එකව. ඔව් අනිවාර්යයෙන්. එහෙම ඒකින්ද තමයි මචං proxy account ගේන්න අර අහිංසක කොල්ලොන්ගේ ආතල් එකට මේක දාගෙන මචං ඉන්න පුළුවන් හින්දා තමයි ගෙනාවේ. එතකොට මේ proxy server එකක් මුලින්ම හදන්න ඉගෙන ගත්තේ කාගෙන්ද? ප්‍රොක්සි සර්වර් එකක් හදන්න ඉගෙන ගත්තේ රට YouTuber කෙනෙක්ගෙන් බලලවා. මම එතකොට තමයි කන්ටෙන්ට් දාන්න මේ හිතුවේ. මේක ලංකාවට අලුත්නේ මේක. ඔව් අනිවාර්යෙන්ම. එතකොට YouTube පටන් ගත්තේ කොයි කාලේ වගේද? දැන් අවුරුදු 3ක් විතර මට හරියට මතකද? මතකද? කොහමද අවුරුදු 3ක් විතර.
ඇත්තරම මේ ඇයි මේ YouTube ෆීල්ඩ් එකට එන්න හිතුනේ? ඒ කියන්නේ ගේමින් කන්ටෙන්ට් දාන්න හිතුනේ මොකක්ද ඒ හේතුව? පළවෙනි හේතුව මචං බිල්ලා. හරිද? බිල්ලාගේ කන්ටෙන්ට් දැකලා තමයි මම ඇත්තට වෙන්නේ ඉතින් මගේ ඉස්සර කන්ටෙන්ට් බලපු කට්ටිය දන්නේ නැතිව මේ ලයිව් වුණාම මම දුන්නේ මේ තනිකර මචං බිල්ලාගේ සීන් එක තමයි දුන්නේ. හරිද? බිල්ලා වචන කොපි කරලා උගේ සීන් එක. හරි. ඒ කියන්නේ ගොඩක් ඒක තමයි මචං බිල්ලා හින්දා තමයි YouTube එකට ආවේ. ඉතින් මම ඊට පස්සේ හිතුවා බිල්ලාගේ මචං ඒකන බිල්ලාගේ කැරක්ටර් එක මුස්සන්න නැතුව තමන්ගේම දෙයක් කරොත් ගොඩ යන්න පුළුවන් කියලා තමයි මම මේ පැත්තට බැස්සේ ගොඩ ගියා ඒ විදියට. ඒ විදියටම ගියා. හිතා ගන්න බැරි ප්‍රතිඵලයක් හම්බුණා නේද? ඔව්. ඒ කියන්නේ බිල්ලා ගොඩක් අයගේ ඒ කිව්වේ සුපර් හීරෝනේ මගේ දන්නේ. අනිවාර්යෙන්. මගෙත් ඒව තමයි. එතකොට මේ වෙනකොට ජීවත් වෙන ගම් පළාත කොහෙද? මම නම් මචං කුරුණෑගල ඉන්නේ. කුරුණෑගල කිව්වට පොඩ්ඩක් ඉතින් ඇතුළට එන්න ඕනේ. දන්නවනේ කුරුණෑගල කිව්වට කුරුණෑගල වඩ. කුරුණෑගල කිව්වට කුරුණෑගලව නෙමෙයි. ප්ලේ කරන ඩිවයිස් එක මොකක්ද අයියේ? Samsung Galaxy M02s. දැන් YouTube එකේ සබ්ස්ක්‍රයිබර්ස්ලාත් ගොඩක් ඉන්නවනේ. මේක මම ගොඩක් අයගෙන් අහන ප්‍රශ්නයක්. ප්‍රොක්සි සර්වර් හදන එකෙන් මේ VBadge ඇප්ලයි කරන්න පුළුවන්ද? හදන කන්ටෙන්ට් දාලා. VBadge ඇප්ලයි කරන්න නම් මට බැරි ඇත්තටම ප්‍රොක්සි සර්වර් ගරින කොහොමත් VBadge එක දෙන්නේ නැති මට මං ඒක දැනගෙනම තමයි කොල්ල වෙනුවෙන් මචං අවුලක් නැහැ මට VBadge එක ඕනෙත් නැහැ ඕන වගුලක් කිච්චෙන්ද කියලා තමයි අර ෆෑන් බේස් එක වෙනුවෙන් අර කොල්ල සෙට් එක වෙනුවෙන් තමයි මේ වීඩියෝ ගේන්නේ මං ඔය VBadge බලන් කොහොමත් අනම්මන වීඩියෝ ගේන්නේ VBadge බලාගෙන ඒ දේවල් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මේ වැඩේ පටන් ගත්තේ නෑ අන්න ඒක එතකොට සාමාන්‍යයෙන් ඔයාට ඔරිජිනල් account එකක් තියෙනව නේද අයියේ? ඔරිජිනල් එකක් තියෙනවා මම මේකෙන් ආවේ අර ඔය වීඩියෝ වල ලස්සන වෙන ඉඳන් නැක්සි මෝට්ට නමන පෙන්නනවානේ. අරගෙන මම නැක්සි මෝට්ට නමන නැති ඉඳන් මේකෙන් ආවේ ඉතින් අවුලක් නැහැ. අවුලක් නැහැ. මේ සාමාන්‍යයෙන් ඒකේ level කීය වගේද තියෙනවද? ඒකේ මම අලුතෙන් ගත්ත account එක මම පළවෙනිවම සෙල්ලම් කරපු එකේ level 70 ගණන් හරි 60 ගණන් හරි කොහොම හරි මේක අලුතෙන් ගත්ත එකේ 57 level. එතකොට ගේම් එකට ආවේ 2000 කීය වගේද? හරියට මතක නැහැ මං ගෝවා. කොහොම හරි අවුරුදු මම දැන් 3ක් විතර වයිඩිත් පටන් අරන්. අවුරුදු 3ක් විතර තමයි ඉතින්. අවුරුදු 3ක් විතර. ගේම් එක මුලින්ම ඒ කියන්නේ කවුරු නිසාද ප්ලේ කරන්න ගත්තේ? කවුරු කිව්ව නිසාද? ඕක බං අර අපේ ගමේ අයියා කෙනෙක් ඉන්නවා බං ඌ පොඩි කාලේ කියන්නේ මං ඉස්කෝලේ යන කාලේ මං 9 8 වගේ ඉද්දි ඌ බං ගානවා ඔය ෆ්‍රී ෆයර් කිය ගානවා හරිද දැන් මමත් ඉතින් හිතුවා මේ කොහොම හරි ඌ මචං වන් ටැප් පනවම හෙන ඔස්තාර් දැන් ඩයල් එක ඊට පස්සේ මමත් හිතුවා මේ මමත් ඔහොම ප්ලේ කරන්න ඕනේ අනම්මනම් ඔහොම කියලා මේ උගෙන් ගේම් එක දාගත්තා දාගෙන උගෙන්ම තමයි වන් ටැප්ත් පුරුදුනේ උම තමයි වන් ටැප් පුරුදු කරලා අනම්මනම් පින් කරලා ගත්තේ දැන් උටම ගහනවා උටම ගහනවා පුරුදු කරපේ වන් ටැප් පුරුදු කරපේ ගාන පුරුදු කරපු කෙනාටම ගහනවා ඉතින් අවසාන වශයෙන් හරිද අවසාන වශයෙන් කියන්නේ තව එක ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ වෙනකොට සබ්ස්ක්‍රයිබර්ස්ලා ගොඩක් ඉන්නවනේ 48000 ගානක්ද කොහෙද ඉන්නවා මං හිතන්නේ 49500යි 49500යි ඉතින් මේ ආපු ගමන ගැන මොකද හිතන්නේ ඒක මචං පට්ට හරිද ඒ කියන්නේ හිතපුවත් නැති සබ්ස්ක්‍රයිබ් කවුන්ට් එකක් අර කොල්ල සෙට් එකක් එකපාර හැදුනා ඕක මම පළවෙනි ප්‍රොක්සි කන්ටෙන්ට් ටික දාගෙන යද්දි මචං මට ස්ට්‍රයික් එකක් වැදුනා ස්ට්‍රයික් එකක් වැදුනාට පස්සේ මට මාස 3ක් විතර වීඩියෝ දාන්නත් බැරි වුණා මේ එතකොට ස්ට්‍රයික් එක වදින්න කලින් පට්ට රීච් එකක් තිබ්බ channel එකේ මේ එතකොට මම හිතුවේ ස්ට්‍රයික් එක වැදිලා මම වීඩියෝ දාලා අය මාස 3ගේ වීඩියෝ දාද්දි රීච් එක මචං views 100ක්වත් එන්නේ නැති තරම් එයි කියලා හරිද ඊට පස්සේ මේ ඔය ස්ට්‍රයික් එක ගැහුවෙත් මම දන්නම් පොරක් හරිද ඕවා මේ අනම්මන වලි සීට් වලට යට ඉන්න වගෝ කියන්න යන්නෙත් නෑ මේ ළඟම හිටපු එකෙක් තමයි කෙලියෝගත් මේ උගේ මොකක් හරි ඔය WhatsApp සීන් එකක් දාන්න ගිහලා මේ ඊට පස්සේ මේ
මං කොහමරි මාස 3කින් පස්සේ වීඩියෝ එකක් දාද්දි අර තිබ්බටත් වැඩි රීච් එක channel එකට ආවා. මට ඒක එතකොට මචං අර සිරාවට මං උඩ පැනවෙන හිටියේ මං ඇයි මං අර රීච් එක ඩවුන් වෙලා හැඳි ගෑවිලා ඇති කියලා මං හිතුවේ. තිබ්බ වෙලාවේ කොහමරි මේ දන්නවනේ දිස්ත්‍රයික් එක දුනාම ඒකවලු ගයිඩ්ලයින් එකකින් දුනාම කොහොමද රංගේ කියලා. එපා වෙනවනේ. ඕන්නේ ආයේ channel ඕනෙත් නැහැ කියලා හිතෙනවා ඒ වෙලාවට. කොහමරි මේ අර හිතුවටත් වැඩි රීච් එකක් ආවා. ඒ රීච් එක අද වෙනතුරු ඒ විදිහටම තියෙනවා. ඒ විදිහටම අල්ලන් ඇවිල්ලා තියෙනවා. ඒ විදිහටම අල්ලන් ඇවිල්ලා තියෙනවා සහ වීඩියෝ බලන අය නිසා තමයි ඒක අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඔව් අනිවාර්යෙන්ම හදවතේ උන් සෙට් එකකින් නෑ කතා කරන්න දෙයක් නෑ. ඔය වීඩියෝ වලත් කියනවා හදවතේ. හදවතේ කියලා කියනවා. මම දැකලා තියෙනවා වීඩියෝ බලලා තියෙනවා. ඉතින් ගොඩක් කොල්ලෝ මේ ඔයාගේ වීඩියෝ නිසා මේ ප්‍රොක්සි සර්වර් හදාගෙන ආතල් එකේ චිල් එකේ ඉන්නවා ඉතින්. ඒකත් මම අනිවාර්යෙන් එච්චරයි මචං ඕන. එච්චරයි ඕන මං එච්චරයි බලාපොරොත්තු වෙන්නේ. තුන්ට ආතල්ලක් තියෙනවා නම් එච්චරයි. සාමාන්‍යයෙන් ගේම් එක දවසට කොච්චර වෙලා ප්ලේ කරනවද? අඩේ මචං ගේම් එක නම් ඉස්සර නම් සෙල්ලම් කරා බොරු කියන්න ඕනේ. ඉස්සර සෙල්ලම් කරා. දැන් නම් යාළුවෝ සෙට් එක ඇවිල්ලා ඔය කස්ටම් එකක් ගහලා බීආර් එකක් ගහලා ඒ සෙට් එහෙම තමයි. එහෙම තමයි. දැන් ඔය පැය 3ක් 4ක් විතර. ඒ වගේ ප්ලේ කරනවා. ඔව්. අවසාන වශයෙන් හරිද මේක තමයි අවසාන ප්‍රශ්නේ. ඉතින් වීඩියෝ බලන අයට මොකක්ද කියන්න තියෙන්නේ? වීඩියෝ බලන අයට කියන්න තියෙන්නේ එකෙන්ම හදවතේ දිගටම සෙට්ලා ඉඳපල්ලා. ඉතින් ඔබලා මන් දන්නවා දිගටම සෙට්ලා ඉන්නවත් කියලා. ඔබලා ඉඳ තමයි මචං මෙච්චර ගමනක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඉස්සරහටත් ඉතින් ගැම්මක් අල්ලමු 100k ඔය තව තියෙනවානේ. තියෙනවා. ඊට පස්සේ තා පුංචි දෙයක් කියන්න ඕන අනිවාර්යෙන් මේ කොල්ලා සබ්ස්ක්‍රයිබ් කරගනින්න මේ කොල්ලන්ටත් අපි 10k ගාමු ආයෙ ශනික ගාමු මචං. ඉතින් ඔයාගේ මේ කන්ටෙන්ට් එකත් වාසි මචං හරිද? අර කොපි කිරිල්ලක් නැහැනේ. සුපිරි කන්ටෙන්ට් හරිද? මේ අනිවාර්යෙන් දිගටම කරා යන්න. කොපි කරන්න එපා කවුරුත් කොපි කරලත් නැහැ කියලා මම දන්නවා. මොකද මම කොපි කරපු හින්දා කියන්නේ හරිද? මේ කට්ටිය මම මචං මං ඉස්සර දැම්මේ මේ අර ලයිව් ක්ලිප් අනම්ම නම් ඒවා හරිද? ඒ වගේ ඇත්තටම හරිද? Tamante කියලා නමක් හදාගන්න පට්ටම අමාරුයි. එතකොට වන් අර තමන්ගේම කන්ටෙන්ට් එක හොයලා දැම්මොත් මචං තමන්ගේම නමක් හැදෙනවා. ඉතින් අනිවාර්යයෙන් මට කියන්න තියෙන්නේ තමන්ගේම දෙයක් කරවන් අනිවාර්යෙන් ගොඩ යනවා. අනිවාර්යෙන් ගොඩ යනවා. ඒක අනිවාර්යෙන් ෂුවර්. ඉතින් thank you so much අයියේ වීඩියෝ එකක් කරමු කියපු ගමන් ආවා බෑනෝ කියා. ඉතින් අද මැසේජ් එකක් දාලා අදම ගෙන්නපු එකම YouTuber මන් දන්න විදියට. ඉතින් මැසේජ් එකක් දාපු ගමන් මං කන්ටැක්ට් කරගන්න දවස් ගානක් තිස්සේ try කරා. මේ කන්ටැක්ට් කරගන්න මට විදියක් තිබ්බේ නැහැ. මං අර නම්බරේ හෙව්වා. ගොඩක් YouTubers නම්බරේ මං අනික බයෝ වල තනම මම දාලා තිබ්බේ නැහැ නම්බර. මම දාන්න බෑ බං. WhatsApp එක බෑන්ඩ් වුණා නරන මේ voice මෙහෙම බලන්න තෝ මැසේජ් බලන්න. ඔව් මැසේජ් එනවා බරතෝගයක් මම දන්නවා ඒක තේරෙනවා මටත්. ඉතින් මැසේජ් එකක් දාපු ගමන් හරි කොල්ලා එන්නම් බෑ කියන්නේ නැතුව එකෙන්ම ආවා thank you so much අයියේ එකෙන්ම respect එන්නම් කියපු එකට. ඉතින් එච්චරයි යන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මතක් කරනවා ගේමින් සල්ලා අයියවත් subscribe කරලා ඉක්මනටම 50k යන්න. 50k යන්න නම් තව subscribe 500යි මං හිතන්නේ ඕනේ. ඉතින් ඒක ඉක්මනටම ගහලා දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අවසාන වශයෙන් ආපහු සල්ලා අයියට thank you so much අයියේ වීඩියෝ එකක් කරමු කියපු ගමන් ආවට. එහෙනම් මගේ උන් සෙට් එකටම ජය වේවා ආදරේ bye bye.